Hello guys, Cinematic Beat YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ අමුතුම විදිහේ ස්ටෝරියක් තියෙන 2023 අවුරුද්දේ රිලීස් වුණු Birth Rebirth කියන මූවි එක. කතාව පටන් ගන්න ගැහැණු කෙනෙක්ට සිසේරියන් සැත්කමක් කරන තැනකින්. ඒ ගැහැණු කෙනාගේ වගේම ළමයෙකුගේ ජීවිතයේ අවදානම් තත්වයක තියෙනවා කියලා තමයි පේන්නේ. සෙලි කියන්නේ හෙදියක්. මේ සැත්කමට සෙලිත් උදව් කරනවා. ඉතින් මේ සැත්කමෙන් ළමයව බේරගන්න පුළුවන් වුණා ගැහැණු කෙනාව බේරගන්න බැරි වෙනවා. ඉතින් මේ ගැහැණු කෙනාගේ සිරුර පැතලොජි යුනිට් එකට අරගෙන යනවා. එතන ඉන්නවා ડોක්ටර් කැස්පර්. ඉතින් මේ ડોක්ටර් කැස්පර් තමයි රෝහලේ මැරුණු අයගේ මරණ පරීක්ෂණ කරන්නේ. කැස්පර් ඒ මැරුණු ගැහැණු කෙනාගෙන් ගත්ත කොටස් වගේක් සූට්කේස් එකක දාගෙන එතනින් යනවා. සෙලි ඉන්කියුබේටරේ ඉන්න සැත්කමේ මැරුණු අම්මගේ දරුවෝ දිහා කනස්සල්ලෙන් වගේ බලාගෙන ඉන්නවා. දැන් අපිට කලින් කතාව පෙන්නනවා. නර්සින් රූම් එකේ බිම නිදාගෙන ඉන්න සෙලි ළඟට එයාගේ යාළුවෝ ඇවිත් සෙලිට ගෙදර යන්න කතා කරනවා. සෙලි මුලින්ම යන්නේ නර්සරි එකට. මේ සෙලි කියන්නේ හරිම ආදරණීය අම්මා කෙනෙක්. එයාගේ මුළු ලෝකෙම උනේ එයාගේ දුව ලීලා. සෙලි ලීලවත් නර්සරියකින් අරගෙන ගෙදර එන පිටත් වෙනවා. ડોක්ටර් කැස්පර් කියන්නේ සෙලිට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ගතිගුණ තියෙන චරිතයක්. එයා ජීවත් වෙන්නේ හැඟීම් දැනීම් නැති කෙනෙක් වගේ. එයාගේ ඔළුවේ තියෙන එකම දේ තමයි විද්‍යාව. මේ ડોක්ටර් කැස්පර් එයාගේ ගෙදර ෆ්‍රිජ් එකෙන් එළවලු අරගෙන ඒ වගේ බර ගානට මැනලා එයා ඇති කරන ඌරට කන්න දෙනවා. ඒ ඌරගේ නම තමයි පිග්. ඒ වගේම පිග් අසනීපෙන් ඉන්න බවකුයි පේන්නේ. මොකද කැස්පර් පිග්ට සේලයින් බටයක් දාලා ලේ දෙනවා. ඉතින් කතාව මේ විදිහට ගලාගෙන යද්දි එකපාරටම සෙලිගේ දුව ලීලා අසනීප වෙනවා. ඒත් සෙලිට ඒ දවසේ රෝහලේ අනිවාර්ය රාජකාරියක් තිබුණු නිසා ලීලව නර්සරි යවන්නේ නැතුව එයාගේ අසල්වාසිය පෝලින්ට ලීලව බලා ගන්න බාර දෙනවා. දවස පුරා කාර්යබහුල වුණ සෙලි වැඩ ඉවරුණාට පස්සේ ගෙදර යන බස් එකට නගිනවා. ඒත් බස් එකේදී එයාගේ ෆෝන් එක ඔෆ් වෙනවා. සෙලි පෝලින්ගේ ගෙදර ගාවට ගියා. පෝලින්ගේ ගෙදර දොර ඇරලා දාලා. ඒ ඇතුළට ගිහින් බලද්දි ගේ ඇතුළේ ටීවී එකක් දාලා වගේම බාත්රූම් එකේ ලේ තියෙනවා. බය වුණ සෙලි ගෙදර ෆෝන් එක තියෙන තැනින් යද්දි දකිනවා එතන තියෙන නෝට් එකක්. ඒකේ තියෙන්නේ ලීලට අමාරු නිසා එයාව රෝහලට අරන් ගියා කියලායි. පෝලින් සෙලිට කෝල් අරන් තිබුණා. සෙලිගේ ෆෝන් එක ඔෆ් වෙලා නිසා එයාට ඒ කෝල් ඇවිත් නැහැ. සෙලි රෝහලට යද්දිත් එයා පරක්කුයි. ලීලට පොඩි ළමයින්ට හැදෙන මාරාන්තික වෛරස් එකක් තමයි හැදලා තිබිලා තියෙන්නේ. එයාට නර්සරි එකෙන් තමයි ඒ වෛරස් එක බෝ වෙලා තියෙන්නේ. නර්සරි එකේ තව ළමයෙකුත් ඒ අසනීපෙම මැරිලා තියෙනවා. සෙලිට මේක දරා ගන්න බැරි තරම් කම්පනයක්. ටිකක් වෙලා එතනම වාඩි වෙලා ඉඳපු සෙලි එයාගේ දුවගේ මල සිරුර කපන්න කලින් අවසාන වතාවට බලන්න පැතලොජි යුනිට් එකට යන පිටත් වෙනවා. දැන් ડોක්ටර් කැස්පර් සූදානම් වෙන්නේ එයාට ලැබුණු මල සිරුරේ මරණ පරීක්ෂණය කරන්න. එයාගේ සහායකයට යන්න කියලා කැස්පර් ඒ මල සිරුරට අදාළ වාර්තාව බලනවා. ඉතින් මේ කැස්පර් ඒ වාර්තාව කියවලා පුදුම සහගත දෙයක් හොයාගන්නවා. ඒ තමයි රෝගියා මැරිලා තියෙන්නේ වෛරස් එක නිසා නෙමෙයි මොළයේ මැරීම නිසා වුණු අවයව අකර්මණ්‍ය වීමකින්. ඉතින් මේ වෙලාවේ කැස්පර් තීරණය කරනවා එයා කරගෙන ආව පරීක්ෂණයේ ටෙස්ට් සබ්ජෙක්ට් එක විදියට ලීලව පාවිච්චි කරන්න. සෙලි පැතලොජි යුනිට් එක ගාවට ඇවිත් දොරට තට්ටු කරත් දොර ඇරියේ නැති නිසා එයා දොර අරගෙන ඇතුළට මෙනවා. එයා වීදුරු තිරයෙන් එහා පැත්තේ තියෙන මල සිරුර දිහා බලන්න හැදුවා. එතකොටම එතනට ડોක්ටර් කැස්පර් එනවා. සෙලි කියනවා එයා ආවේ එයාගේ දුව ලීලගේ මල සිරුර බලන්න කියලා. ડોක්ටර් කැස්පර් කියනවා ඒක දැනටමත් මෝචරියට යවලා තියෙන්නේ කියලා. ඒ වගේම මෝචරියේ ෆෝන් නම්බර් එකත් කැස්පර් සෙලිට දෙනවා. ඒත් දැන් ගොඩක් අවස් වෙලා වගේම එට අනිද්ද දෙක සෙන්සුරා දිරිද නිසා සඳුද වෙනකම් සෙලිට දුවගේ මල සිරුර බලන්න බැරි වෙයි කියලා කැස්පර් සෙලිට කියනවා. නර්සින් රූම් එකේ බිම සෙලි හාන්සි වෙලා ඉන්නවා. එතනට ආව සෙලිගේ යාළුවා එයාව ගෙදරට එක්කගෙන යන්න හදන්නේ. එයාලා කාර් පාක් එකෙන් එළියට යද්දි සෙලි දකිනවා කැස්පර් ලොකු සූට්කේස් එකක් එයාගේ කාර් එකට දාගන්නවා. සෙලි ඒක එවල වැඩිය ගණන් ගන්නේ නැහැ. ගෙදරට ආව සෙලි මෝචරිය නම්බර් එකට කෝල් කරත් ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. සෙනසුරාදා ඉරිද දවස් දෙකක් ගෙවුනම සෙලි මෝචරියට යනවා ලීලගේ සිරුර බාර ගන්න. ඒත් සිස්ටම් එකේ පෙන්නන විදිහට ඒ වගේ මල සිරුරක් එයාලට ආවේ නැහැ කියලායි මෝචරියෙන් කියන්නේ. එතන ටිකක් එයා ඉඳපු කැස්පර්ට එයාගේ ඉහළ නිලධාරියා කියනවා සෙලි කියන ගැහැණු කෙනා එයාගේ දුවගේ මල සිරුර හොයනවා. ඒත් ඒක මෙතන නැහැ කියලා. ඒක දැන් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ කියලා එයා කියන්නේ. ඒක අහලා කැස්පර් ටිකක් කලබල වෙනවා. සෙලි කියනවා එයාගේ දුවගේ සිරුර දෙනකම් මෙතනින් යන්නේ නැහැ කියලා. ඒ එක්කම එයා දකිනවා ඇතුළේ ඉන කැස්පර්ව. සෙලි කියනවා කැස්පර් මේ ගැන මොනවා හරි දන්නව ඇති. එයා එක මේ ගැන කතා කරන්න ඕනි කියලා. ඒත් එයාලා කැස්පර් ඉඳපු තැනට යද්දි කැස්පර් එතනින් ගිහිල්ලා පාපාකකට ආව සෙලි දකිනවා එයාට ඉස්සරහින් යන කැස්පර්ව. සෙලි කැස්පර්ට කතා කරන ගමන් එයා ගාවට දිව්වා. කැස්පර් ඒක ඇහුනේ නෑ වගේ එයාගේ වාහනේට නැගලා එතනින් යනවා. ඊළඟ දවසේ කැස්පර් බඩු වගේක් අරගෙන ගෙදර එනවා. එයාට නොදන්න නම්බර් එකකින් දිගටම කෝල් එනවා. ඒ සෙලි කියලා දන්න නිසා කැස්පර් ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. ඒත් කැස්පර් යාගේ ගෙදර දොර ළඟට යද්දි
එතන බිම වාඩි වෙලා සෙලී ඉන්නවා. සෙලී කැස්පර්ගෙන් එයාගේ දුව ලීලා ගැන අහනවා. කැස්පර් කියනවා එයා ලිලී ගැන මුකුත්ම දන්නේ නැහැ කියලා. ඒ එක්කම කැස්පර්ගේ ගේ ඇතුලෙන් බීප් සද්දයක් ඇහෙනවා. කලබල වුණු කැස්පර් දොර අරන් ගේ ඇතුලට යන්න හැදුවත් සෙලී එයාව නවත්තනවා. ඒත් කැස්පර් පොලිසියට කතා කරනවා කිව්වම සෙලී එයාට යන්න දෙනවා. කැස්පර් දොර අරගෙන ගේ ඇතුලට ගිහින් දොර වහන්න කලින් එළියේ ඉඳපු සෙලී කැස්පර්වත් අල්ලු කරගෙන ගේ ඇතුලට එනවා. ගේ ඇතුලට ආව සෙලී දකිනවා එයාගේ මරුණු දුව ලීලා පණ පිටින් ලීලා අසනීප තත්ත්වයේ නෙවෙයි ඉන්නේ. ඉතින් එයාව ඉන්කියුබේටර් එකට සම්බන්ධ කරලා තියෙන්නේ. කැස්පර් සෙලීට පැහැදිලි කරනවා එයා කාලෙක ඉඳන් කරගෙන ආව රිසර්ච් එකක ප්‍රතිඵලයක් විදියට ලීලව මේ විදියට ජීවත් කරන්න පුළුවන් වුණා කියලා. ඒත් ලීලගේ තත්ත්වය තාම ස්ථිර නැහැ කියලාත් කැස්පර් කියනවා. එතකොටම සෙලී දකිනවා ඒ ගෙදර ඉන්න ඌරව. ඉතින් කැස්පර් පැහැදිලි කරනවා මේ ඌරත් මීට මාසයකට කලින් මැරුණා. එයාගේ මේ රිසර්ච් එකේ ප්‍රතිඵලයක් විදියට තමයි එයා තාම ජීවත් වෙන්නේ කියලා. එයාගේ දුව ලීලා තවමත් ජීවත් වෙන එක ගැන සෙලී ගොඩක් පුදුම වෙලා ඉන්නේ. ඒ වගේම එයාට ගොඩක්ම සතුටුයි. ඉතින් ඔයාලට මතක නම් කතාව මුලදී ලීලා මැරුණු දවසේ යාළුවෝ එක්ක වාහනෙන් ගෙදර එන්න පිටත් වුණු සෙලී දකිනවා කැස්පර් එයාගේ වාහනේට සූට්කේස් එකක් දාගන්නවා. ඒවලේ කැස්පර් ඒ සූට්කේස් එකේ දාගෙන ඉඳලා තියෙන්නේ ලීලාගේ මල සිරුර. සෙලී ලීලා තවමත් ජීවත් වෙනවා දැකපු නිසා දැන් සෙලීගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් සෙලී තීරණය කරනවා ලීලාට සම්පූර්ණයෙන්ම සුව වෙනකන් කැස්පර්ගේ ගෙදර නවතින්න. කැස්පර් දැනගන්නවා එයා ප්‍රෙග්නන්ට් වෙලා කියලා. ඉතින් එයා යනවා ස්කෑන් එකකට. එයාගේ දරුවා නිරෝගීව ඉන්නවා කියලායි ડોක්ටර් කියන්නේ. කැස්පර් ආයෙ ගෙදර ආවම දකිනවා සෙලී පික්ට කෑම දෙනවා. කැස්පර් කියනවා එයාට දුන්නු කෑම දුන්නු ප්‍රමාණ හැමදේම මේ පොතේ ලියන්න කියලා. මොකද කැස්පර් හොයාගත්ත මේ මැරුණු අයට නැවත පණ දෙන ක්‍රියාවලිය තාමත් පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. ඒකේ ප්‍රධානම පරීක්ෂණ නේදිය තමයි පිග්. ඉතින් පික්ට දෙන කෑම වර්ග කෑම ප්‍රමාණ වගේ හැම දෙයක් ගැනම කැස්පර්ට සැලකිලිමත් වෙන්න වෙනවා. දැන් සෙලී කැස්පර් දෙන්න මාරුවෙන් මාරුවට තමයි ලීලව බලාගන්නේ. ඉතින් සෙලී රෝහලට යන වෙලාවට කැස්පර් ගෙදර ඉන්නවා. ඒ වගේම කැස්පර් රෝහලට යන වෙලාවට සෙලී ගෙදර ඉන්නවා. දැන් සෙලීගේ ෂිෆ්ට් එක පටන් ගන්න වෙලාව නිසා එයා රෝහලට යන්න ලෑස්ති වෙන්නේ. කැස්පර් පොතක් කියවන ගමන් ඒකට අදාළ වීඩියෝ එකක් ටීවී එකේ බලන ගමනුයි ඉන්නේ. ලීලා ඉන්න කාමරේ කැමරාවක් හයි කරලා තියෙන්නේ. ඉතින් ගෙදර ඕන තැනක ඉඳන් ෆෝන් එකෙන් ලීලා දිහා බලන්න පුළුවන්. ඒ ෆෝන් එකත් කැස්පර් වැඩ කරන මේස උඩින් තියලා කැස්පර්ගේ කෑම එකත් ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා කියලා සෙලී රෝහලට යන පිටත් වෙනවා. රෝහලට ආව සෙලී කවුරුත් නැති වෙලාවක් බලලා සූට්කේස් එකකට බෙහෙත් බැන්ඩේජ් වගේ දේවල් දාගන්නවා. ආපහු ගෙදරට ආව සෙලී දකිනවා කැස්පර් ටිකක් අසනීපෙන් ඉන්න කියලා. සෙලී ඒ ගැන ඇහුවත් කැස්පර් කියනවා එයාට ප්‍රශ්නයක් නැහැ කියලා. එයාලා එකතු වෙලා ලීලට හුස්ම ගන්න දාලා තිබුණු ඔක්සිජන් බටය ගලවනවා. ඒක ගැලෙව්වට පස්සේ ටිකක් වෙලා යනකම් ලීලා හුස්ම ගන්නෙ නැහැ. සෙලී ගොඩක් බය වෙලා හිටියත් කැස්පර් කියනවා කලබල වෙන්න එපා කියලා. කැස්පර් හිතුවා වගේම ටික වෙලාවකින් ලීලා සාමාන්‍ය විදියට හුස්ම ගන්න පටන් ගන්නවා. ඉතින් අසනීප වෙලා රෝහලේදී මැරුණු ලීලා දැන් ආපහු ජීවත් වෙනවා. ඒ කියන්නේ කැස්පර්ගේ මේ සොයා ගැනීම සාර්ථකයි. සෙලී එයාලට රැට බොන්න සුප් එකක් හදනවා. කැස්පර් කියන්නේ මස් මාළු බිත්තර කිසිම දෙයක් කන්නේ නැති කෙනෙක්. එයා සම්පූර්ණයෙන්ම නිර්මාංශිකයි. එයාලා සුප් එක බොන ගමන් එයාලගේ විස්තර කතා කරනවා. කැස්පර්ගේ අම්මා විද්‍යාඥවරියා. ඉතින් පොඩි කාලේ ඉඳන්ම කැස්පර් අම්මගේ පරීක්ෂණ වලට ගොඩක් තැන්වල සංචාරය කරලා තියෙනවා. ඒ අතරදී තමයි කැස්පර්ට ස්ටාර්ෆිෂ් කෙනෙක් හම්බ වෙන්නේ. කැස්පර්ට එයාගේ අම්මා කියනවා ස්ටාර්ෆිෂ්ගේ ඇඟෙන් කෑල්ලක් කැපුවම ඒ කපපු කෑල්ල ආපහු වර්ධනය වෙනවා කියලා. ඉතින් ඒ ස්ටාර්ෆිෂ් එක ගෙදරගෙන ආපු කැස්පර් අම්මා කියපු එක ඇත්තක්ද කියලා බලන්න ඒ සතාව කපලා බලනවා. ඒක ඇත්තක් නිසා කැස්පර් ඉස්කෝලේදී හැම්ස්ටර් කෙනෙක්වත් කපලා තියෙනවා. ඒ හැම්ස්ටර් මැරෙනවා. එතනදී කැස්පර්ට තේරෙනවා හැම සතාවම කැපුවම එහෙම ඉඳපු විදියටම ආයෙ හැදෙන්නේ නැහැ කියලා. ඉතින් එතන ඉඳන් එයා ඒ ගැන විස්තර හොයන්න පටන් ගන්නවා. ඉතින් කැස්පර්ගේ මේ පරීක්ෂණ පටන් අරගෙන තියෙන්නේ එතනින්. කැස්පර් කියන්නේ අනිත් අයගේ වේදනාව හඳුනන්නේ නැති කෙනෙක් කියලා සෙලීට මෙතනදී තේරෙනවා. කැස්පර් හරිම සාමාන්‍ය විදියට මේ දේවල් කිව්වට සෙලී නම් ඒ දේවල් ටිකක් බය වෙලා වගේ තමයි අහගෙන ඉන්නේ. සුප් එක බීලා ඉවරන කැස්පර් එතනින් නැගිටලා නිදා ගන්න යනවා. කැස්පර් එයාගේ ෂිෆ්ට් එකට රෝහලට යනවා. ඉතින් කැස්පර් වැඩ කර ඉඳලා නැගිටලා එතනින් යන්න හදද්දි එයාගේ සහායකයෙක් දකිනවා කැස්පර්ගේ කකුල් දෙක දිගේ ලේ බේරෙනවා. සෙලී කැස්පර්ගේ ගෙදර අස්කෙන්න ගමනෝ ඉන්නේ. එයා දකිනවා කැස්පර්ගේ එයාගේ අම්මගේ පින්තූර. සෙලීට රෝහලට යන්න වෙලාව හරි වුණත් කැස්පර් තාම ගෙදර ආවේ නැති නිසා සෙලී කැස්පර්ට කෝල් කරනවා. ඒත් සෙලීගේ කෝල් එක ආන්සර් කරන්නේ කැස්පර් නෙමෙයි. ඒ කතා කරපු කෙනා කියනවා කැස්පර්ට ටිකක් අමාරු නිසා රෝහලේ නවත්තලා ඉන්නේ කියලා. කෝල් එකේ ඉන්න සෙලී දකිනවා ඇඳේ වාඩි වෙලා ඉන්න ලීලව. ලීලා මුකුත්ම නොකිය අමුතු විදියට ඇඳේ වාඩි වෙලා ඉන්නේ. සෙලී ගිහින් ලීලව බදා ගන්නවා. රෝහලේ ඇඳක ඉඳපු කැස්පර්ට සිහිය එනවා. වෛද්‍යවරු කියන විදියට
කැස්පර්ගේ ගර්භාෂයට විස බීජයක් ගිහිල්ලා. ඉතින් මේ විස බීජය නිසා කැස්පර්ට හම්බ වෙන්න ඉඳපු ළමයි නැති වෙලා වගේම ආයේ කවදාවත් කැස්පර්ට ළමයි හදන්න බැහැ කියලාත් වෛද්‍යවරු කියනවා. ගොඩක් කලබල වුණු කැස්පර් වාහනේ නැගලා ගෙදර යන්න පිටත් වෙනවා. කොච්චර කලබල වෙලාද කියනවනම් එයා රෝහලේ ඇඳගෙන ඉඳපු ඇඳුම පිටින්ම තමයි ආපහු ගෙදරට එන්නේ. ලීලා නැගිටලා කියලා දැනගනපු කැස්පර් ගොඩක් කලබල වෙනවා. එයා කියන්නේ දැන්ම ලීලා නැගිටින්න විදියක් නැහැ කියලා. කැස්පර් අර භාජනයේ තියෙන රතු පාට දියරිය දිහා බලාගෙන ඉන්නවා. ඒ දියරිය තව ටිකයි ඒ භාජනයේ ඉතුරු වෙලා තියෙන්නේ. ලීලා නැගිට්ටයින් පස්සේ තාම එක වචනයක්වත් කතා කරලා නැහැ. කැස්පර් සෙලීනට එයාට උන දේ කියනවා. කැස්පර් ගොඩක් කලබල වෙලා තමයි ඉන්නේ. එයා ගෙදර ආව වෙලාවෙ ඉඳන් නිදා ගන්නවත් නැතුව එක දිගටම පොත් බලන ගමන් මොනවා හරි දෙයක් හොයනවා. ඉතින් සෙලී කැස්පර්ට කියනවා මේක එයාගේ දුව ලීලාගේ ජීවිතය ගැන ප්‍රශ්නයක් නිසා කැස්පර් හොයන්නේ මොනවද කියලා සෙලීට කියන්න කියලා. සෙලීත් හෙදියක් නිසා කැස්පර් තරම්ම නොවුනත් මේ දේවල් ගැන සෙලී ටිකක් දන්න නිසා එයාටත් උදව් කරන්න පුළුවන් කියලා සෙලී කැස්පර්ට කියන්නේ. කැස්පර් කියන විදියට ලීලව දිගටම ජීවත් කරන්න නම් ගැහණු කෙනෙක්ගේ ගර්භාෂයේ තියෙන දියරයක් ලීලට දෙන්න වෙනවා. මෙච්චර කාලයක් ලීලට දුන්නු ඒ දියරය අරගෙන තියෙන්නේ කැස්පර්ගේ ගර්භාෂයේ. ඒත් දැන් කැස්පර්ගේ ගර්භාෂය ඉවත් කළ නිසා කැස්පර්ට තවදුරටත් ලීලට ඒ දියරය දෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් සෙලී කියනවා ලීලා කියන්නේ එයාගේ දුව නිසා එයාගේ ගර්භාෂයෙන් ඒ දියරය අරගෙන ලීලට දෙන්නම් කියලා. ඒත් කැස්පර් කියන විදියට සෙලීගේ ඒ තියෙන දියරේ ලීලට ගැලපෙන්නේ නැහැ. එයාට නොගැලපෙන විදිය දියරයක් දුන්නොත් එයාගේ ජීවිතේ දෙවෙනි පාටක් නැති වෙන්න පුළුවන් කියලා කැස්පර් කියනවා. ඒ ගැන කතා කරද්දී එකපාරට මොනවා හරි මතක් වුණු කැස්පර් එතනින් නැගිටලා රෝහලට යන්න පිටත් වෙනවා. සෙලී කැස්පර්ට දිගටම කතා කරත් කැස්පර් නවතින්නේ නැතුවම එතනින් යනවා. සෙලී ලීලට එයාලා ගාව තිබුණු අන්තිම දියරය දෙනවා. කැස්පර් ආපහු ගෙදර එනකොට සෙලී ලීලා එක්ක ටීවී එකේ කාටුන් එකක් බලනවා. මේකේ සද්ද හොඳටම වැඩි කියලා කැස්පර් ටීවී එක වැහුවත් ඒක වැහුවම ලීලා අමුතු විදියට කෑ ගහන්න පටන් ගන්නවා. කැස්පර් ආපහු ටීවී එක දැම්මම ලීලා සාමාන්‍ය විදියට ඉන්නවා. ඉතින් කැස්පර් කීප වතාවක්ම ටීවී එක ඔන් ඔෆ් කරලා බලනවා. ටීවී එක ඕෆ් කරපු හැම වෙලාවෙම ලීලා ඒ විදියට සද්ද කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් ලීලා දේවල් වලට ප්‍රතිචාර දක්වන්න පටන් අරගෙන. කැස්පර් සෙලීට කුස්සියට කතා කරලා දුඹුරු පාට කවර එක දාපු දෙයක් සෙලීට දෙනවා. ඒකේ තියෙන්නේ එම්ලි පාකර් කියන ගැහණු කෙනාගේ විස්තර. කැස්පර් කියන විදියට ඒ ගැහණු කෙනාගේ ගර්භාෂයේ තියෙන දියර එහෙමත් නැත්නම් සීරම් එක 100%ක්ම ලීලට ගැලපෙනවා. ඉතින් මේ එම්ලිට ළමෙක් හම්බ වෙන්න ඉන්නම් වගේම එයා ක්ලිනික් වලට එන්නේ සෙලී වැඩ කරන රෝහලට. ඉතින් කැස්පර් සෙලීට කියනවා එම්ලිගේ ගර්භාෂයෙන් ඒ දියරය අරගන්න කියලා. සෙලී මුලින් ඒකට අකමැති වුණත් එයාගේ දුවගේ ජීවිතය බේර ගන්න ඕනේ නිසා එයා ඒක කරන්න කැමති වෙනවා. සෙලී එයාගේ දුව ලීලාගේ නළලට හාද්දක් දීලා එයාගේ ෂිෆ්ට් එකට රෝහලට යන්න පිටත් වෙනවා. රෝහලේදී කැස්පර් කිව්ව විදියටම එමිලි ක්ලිනික් එකට එනවා. එතනදී පරීක්ෂණයක් කරන්න තියෙනවා කියලා එමිලිගේ ගර්භාෂය ඇතුළේ තියෙන දියරය සිරින්ජයකින් සෙලී අරගන්නවා. ඒ දියරය සෙලී එයා ළඟ තිබුණු වීදුරු බෝතලයකට දාගන්නවා. එතනදී එමිලි සෙලී එක්ක හොඳටම මිත්‍රශීලී වෙනවා. එමිලි සෙලීගෙන් අහනවා එයාටත් ළමයි ඉන්නවද කියලා. සෙලී කියනවා එයාටත් අවුරුදු 10ක් වෙන දුවෙක් ඉන්නවා කියලා. ඒ වගේම දුවගේ නම ලීලා කියලාත් සෙලී කියනවා. කැස්පර් සෙලී අරගෙන ආව ඒ සීරම් එකෙන් ලීලට දෙන්න ඕන දියරය හදන්න පටන් ගන්නවා. ඒ අතරේ සෙලී ලීලාගේ ඇඟ සෝදවනවා. සෙලී සින්දුවක් කියන ගමන් තමයි ලීලාගේ ඇඟ සෝදවන්නේ. ටික වෙලාවක් ගියාට පස්සේ ලීලා සෙලී කියන වචන කියන්න උත්සාහ කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් ලීලා ටික සාමාන්‍ය ළමයෙක් වගේ කතා කරන්න පුරුදු වෙනවා. එදා රෑ කැස්පර් එයාගේ ෂිෆ්ට් එකට ගියාට පස්සේ ලීලා නිදාගත්තට පස්සේ සෙලී දකිනවා කැස්පර්ගේ ගෙදර තියෙන ටේප් වගේක්. සෙලී එයින් එකක් දාලා බලනවා. කැස්පර්ගේ මේ පරීක්ෂණයේදී ලීලට මුලින්ම ඇවිදින්න පුරුදු කරන්න ගන්න උත්සාහයක් තමයි ඒ වීඩියෝ එකේ තියෙන්නේ. එතන තිබුණු තව ටේප් එකක් දාලා බලපු සෙලී හොඳටම බය වෙනවා. මොකද ඒ වීඩියෝ එකේ ඉන්නේ කැස්පර්ගේ අම්මා. කැස්පර්ගේ පරීක්ෂණ වලට එයා එයාගේම අම්මවත් පාවිච්චි කරලා තියෙනවා කියලා සෙලීට එවල තේරෙනවා. ඊගාව දවසෙත් එම්ලි සෙලීලගේ රෝහලේ ක්ලිනික් එකට ආවම සෙලී අර සීරම් එක අරගන්නවා. එයාලා යන්න හදද්දි සෙලී කියනවා ඊගාව දවසේ හම්බ වෙමු කියලා. එතකොට එම්ලි කියනවා එයාලා පදිංචිය වෙනස් කරන නිසා ආපහු මේ රෝහලට එන්න වෙන්නේ නැහැ කියලා. සෙලී ඒ ගැන ගොඩක් කලබල වෙනවා. මොකද එමිලි ආපහු වෙන්නේ නැහැ කියන්නේ සෙලීට එයාගේ දුව ලීලව ජීවත් කරන්න තියෙන සීරම් එක ආපහු එමිලිගෙන් ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ගෙදර ආපු සෙලී මේ ගැන කැස්පර්ට කියනවා. කැස්පර් සෙලීට කෑ ගහනවා කොහොම හරි එමිලිව නවත්ත ගන්න තිබුණනේ කියලා. මොකද එයාලා ගාව තියෙන දියරේ ලීලව තව සති 3ක් වගේ තමයි ජීවත් කරන්න පුළුවන් වෙන්නේ. ඊගාව දවසේ සෙලී රෝහලට යනවා. එයාලගේ විස්තරවල තිබුණු එමිලිගේ දුරකථන අංකයට කතා කරා එමිලි ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. ඒ අතරේ
කැස්පර් ගෙදර නාන ගමනුයි ඉන්නේ. ලීලා ඇඳෙන් බැහැලා බිම බඩගාගෙන යනවා. බාත්රූම් එකේ තියෙන ෆෝන් එකෙන් පෙනුනත් නනා ඉඳපු කැස්පර් ඒක දකින්නේ නැහැ. බිම බඩගාගෙන පික් ගින තැනට ගිහලා ඉදී පික්ට ලේ දෙන්න පාවිච්චි කරන එතන තිබුණු ස්ටෑන්ඩ් එක අරගෙන ඒකේ උලෙන් පික්ට දිගටම ගහන්න ගන්නවා. පික් කෑ ගහන ශබ්ද බාත්රූම් එකේ ඉඳපු කැස්පර්ට ඇහෙනවා. එයා ෆෝන් එකෙන් ලීලාගේ කාමරේ දිහා බලද්දි එයා දකිනවා ලීලා ඇඳේ නැහැ කියලා. කලබලෙන් බාත්රූම් එකෙන් එළියට ආව කැස්පර් දකින්නේ ලේ වලින් නෑවිලා ඉන්න ලීලව. ඒ වෙද්දිත් ලේ ගොඩක් ගියපු නිසා පික් මැරිලා. ගෙදර ආව සෙලි ආපහු ලීලට ඇඳෙන් නැගිටලා යන්න බැරි වෙන්න ඇඳට බෙල්ට් එකක් දානවා. කැස්පර් සෙලිට කියනවා ලීලව ජීවත් කරන්න පුළුවන් විදියක් හොයාගත්ත කියලා. ඒ තමයි ඇට මිදුළු බද්ධ කරන එක. 100%ක්ම සාර්ථක වෙයි කියලා විශ්වාසයක් නැතත් උත්සාහ කරලා බලමු කියලා කැස්පර් සෙලිට කියන්නේ. සෙලි හෙදියක් නිසා එයා කැස්පර්ගෙන් ඇට මිදුළු අරගෙන ලීලට බද්ධ කරනවා. ඒත් ඒකෙන් කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ. කැස්පර් සෙලිට කියනවා එයා කරන්න පුළුවන් හැම දෙයක්ම උත්සාහ කරා කියලා. ඒ වගේම මේ යන්නේ ලීලාගේ අන්තිම දවස් ටික නිසා නිවාඩු දාලා එයා ළඟින්ම ඉන්න කියලාත් කැස්පර් සෙලිට කියනවා. සෙලි ලීලාගේ ළඟ ඉද්දිම ලීලා මැරෙනවා. ලීලා මැරෙද්දි සෙලි කියනවා මම ඔයා කොහොම හරි ජීවත් කරනවා අම්මව විශ්වාස කරන්න කියලා. කැස්පර් ගෙදර එද්දි සෙලි ගෙදර නැහැ. ලීලාත් ඇඳේ නැහැ කියලා කැස්පර් දකිනවා. ගෙදර තිබුණු ෆ්‍රීසර් එක ඇරලා බලපු කැස්පර් දකිනවා ඒක ඇතුලේ ඉන්න ලීලව. සෙලි මේ වෙලාවේ අම්මා කෙනෙක් විදියට එයාට ගන්න පුළුවන් දරුණුම තීරණය අරගන්නවා. එයා යනවා එමිලිගේ ගෙදරට. එමිලි සෙලිට ගේ ඇතුළට කතා කරනවා. එමිලි රෝහලේ අමතක කරලා ආව එයාගේ මෙඩිකල් රිපෝට් වගේක් දෙන්න ආව කියලා තමයි සෙලි එමිලිට කියන්නේ. එමිලි කියන විදියට එයාගේ සැමියා රැකියාවට ගිහින් වගේම එමිලි ඒ වෙලාවේ ගෙදර ඉන්නේ තනියම. සෙලිගෙන් මොනවා හරි බනවද ඇහුවම සෙලි කියනවා කොෆි එකක් බොමු කියලා. කොපි හදද්දී එමිලි ටිකක් අමාරු වෙන ඉඳපු නිසා එමිලිට වාඩි වෙන්න කියලා සෙලි කෝපි හදනවා. සෙලි එමිලිගේ කෝපි එකට එයා අරගෙන ආව කුඩු එකක් දානවා. කෝපි එක බීපු එමිලි පිට්ටක හැදිලා වගේ දඟලන්න ගන්නවා. සෙලි පොලිසියට කතා කරනවා. එමිලිව රෝහලට අරගෙන යනවා. සෙලි හෙදියක් නිසා එමිලි වැටුණු වෙලාවේ කරන්න ඕන මූලික දේවල් සෙලි කරලායි තිබුණේ. ඉතින් රෝහලට අරගෙන යන අතරේ එයාලා ස්තුතිවන්ත වෙනවා සෙලි එතන ඉඳපු එක ගැන. ඒ නිසා එයාලා සෙලි ගැන පොඩ්ඩක්වත් සැක කරන්නේ නැහැ. ඔයාලට මතක නම් මේ කතාව පටන් ගත්තෙම සීසල් සැත්කමක් කරන තැනකින්. ඉතින් ඒ සැත්කම කරන්නේ මේ එමිලිට. ඒ සැත්කමෙන් එමිලිගේ ළමයා බේරුණත් එමිලි මැරෙනවා. ඉතින් සුපුරුදු විදියටම එමිලිගේ මලසිරුර පැතොලොජි යුනිට් එකේ ඉන්න කැස්පර් ගාවට යනවා. කැස්පර් එයාගේ බඩ කපලා එයාට අවශ්‍ය කොටස් සූට්කේස් එකේ දාගෙන ගෙදර අරගෙන එනවා. එමිලි මැරුණට කැස්පර් එයාගේ ගර්භාෂයෙන් සීරම් එක අරගත්ත නිසා එයා ආපහු ලීලාට දෙන ද්‍රාවණය හදනවා. ලීලා ආපහු නැගිටිනවා. කැස්පර්ට වගේම සෙලිටත් හරි සතුටුයි. ඒත් ලීලව ජීවත් කරන්න නම් එයාලට දිගටම මේ සෙල්ලම කරන්න වෙනවා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ මොවි එක ගැන? මොවි එක හොඳයි නම් ලයික් එකක් දාලා මේ වගේ මොවිස් දිගටම බලන්න අපේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා.